ආදරණීය විශ්වදහන පවුලේ සියලු දෙනාම හදවතින්ම ඒ වගේම හරිම ආදරණීයව පිළිගන්නවා. ඉතින් ඔන්න නිහඬතාවයකින් පසුව මම ඔයාලට හරිම ලස්සන පුංචිම පුංචි ඊටාම පහසු කෙම් ක්‍රමයක් එහෙම නැත්නම් ගුරුකමක් කිව්වොත් නිවැරදි. ඔයාලගේ පවුල්වල ප්‍රශ්න, ඒ වගේම මුදල් ප්‍රශ්න, ඔයාලගේ තියෙන ව්‍යාපාරවල ගැටලු වලට මේ ඕනම දෙයකට මෙන්න මේ දෙහි ගෙඩියේ ගුරුකම කියන එක කරලා බලන්න. ඔයාලගේ ප්‍රශ්න සියල්ල හිමින් සැරේ ඒ ප්‍රශ්න සියල්ලටම විසඳුම් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් මම ඔයාලට මේ කියලා දෙන්නේ මටත් මුදල් ප්‍රශ්න ඇති වෙනකොට මෙන්න මේ දේ කරලා සබාදහමෙන් උදව් ලබාගෙන ඒ ප්‍රශ්න මම විසඳ ගන්නවා. ඉතින් අපි බලමු මේකට මොනවාද ඕන වෙන්නේ කියලා. ඔයාලට හොඳට ඕන වෙනවා හොඳට ඇඹුල් තියෙන දෙහි ගෙඩියක්. කහ පාට වෙච්ච හරි කොළ පාට හරි හොඳ අර හොඳට මේ හොඳට තියෙන දෙහි ගෙඩියක්, ඇඹුල් තියෙන හොඳ දෙහි ගෙඩියක්. මේක කරන්න ඕන හොඳට මතක තියාගන්න බ්‍රහ්ම මුහුර්ත වෙලාව. ඒ කියන්නේ පාන්දර 3ත් 5ත් අතර වෙලාවේදී තමයි මේක කරන්න ඕන. මේක කරන්න වෙලාවක් තියෙනවා. පාන්දර 3ත් 5ත් අතර වෙලාවේදී තමයි මේක කරන්න ඕන. මේකට තව අවශ්‍ය වෙනවා කහ කුඩු ස්වල්පයක් ඕන වෙනවා, කුරුඳු කුඩු ස්වල්පයක් ඕන වෙනවා. ඉතින් උදේ පාන්දරම ඔයා නැගිටලා පිරිසිදු වෙලා මේ දෙහි ගෙඩිය අරගෙන මේ දෙහි ගෙඩිය දෙකට කපන්න. දෙකට කපලා තව මේකට අවශ්‍ය වෙනවා මේ නූල් කෑල්ලක්. ඒ නූල් කෑල්ලේ පාට ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි කුමක් හෝ නූල් කෑල්ලක් අවශ්‍ය වෙන්නේ. මේක පාන්දර 3ත් 5ත් අතර මේ දෙහි ගෙඩිය ඔයා උදේ පාන්දර නැගිටලා පිරිසිදු වෙලා මේ දෙහි ගෙඩිය අරගෙන මේ දෙහි ගෙඩිය දෙකට කපන්න. දෙකට කපලා මේකේ එක දෙහි බෑයකට දානවා කුරුඳු කුඩු ස්වල්පයක්. අනිත් දෙහි බෑයට දානවා කහ කුඩු ස්වල්පයක්. ඊට පස්සේ මෙන්න මේ දෙක මේ දෙහි ගෙඩිය ඔයා අත් දෙකට අරගෙන ඔයා නිස්කලංක තැනකින් විනාඩි 10කට වාඩි වෙන්න. ඔයා දැන් ඔය මේ නැගිටලා මේ දේවල් කරන වෙලාවේ මේ දෙහි ගෙඩිය කපලා කුරුඳු කුඩු ටිකක් දාලා කහ කුඩු ටිකක් දාලා මේක අත් දෙකට මැදි කරලා ඊටාම නිස්කලංකව පුංචි මොහොතක් වාඩි වෙලා අපි අර භාවනා කරන්න වාඩි වෙන්නේ අන්න ඒ විදිහට වාඩි වෙනවා නම් හොඳයි. ඒ විදිහට වාඩි වෙලා මේක අත් දෙකට මැදි කරගෙන ඔයාට තියෙන ගැටලුව 10 පාරක් හෝ 21 පාරක් දැන් ඔයාට මම උදාහරණයක් විදිහට ඔයාට යම්කිසි මුදලක් අවශ්‍යයි කියලා හිතන්නකෝ. ඔයාට අවශ්‍ය රුපියල් 10000ක මුදලක් කියලා හිතන්නකෝ. දැන් මේක මුලින් කරන කට්ටියත් ලක්ෂ ගණන් ඉල්ලලා කරනවට වැඩිය ඉස්සෙල්ලා Tamanට ඒ දේ Tamanගේ යටිසිත විසින් කරලා දෙනවද කියලා බලන්න. ඔයාලා රුපියල් 5000ක මුදලක් හෝ රුපියල් 10000ක මුදලක් පුංචි පොඩි මුදලක් අවශ්‍යයි කියලා මේක කරන්න Tamanට හරියනවද කියලා බලන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදියට මේ ක්‍රමය යොදා ගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මම උදාහරණයක් විදියට රුපියල් 10000ක මුදලක් කියලා හිතන්නකෝ. ඔයාට දැන් රුපියල් 10000ක මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ විශ්වයේ ආශිර්වාදයෙන් මේ සබාදාමේ ආශිර්වාදයෙන් ඒ රුපියල් 10000ක මුදල ඔයාට ලබා දුන්නට ඔයා විශ්වයට 10 පාරක් ස්තුති කරන්න ඕන. රුපියල් 10000ක මුදලක් මා වෙත ආකර්ෂණය කර දුන්
උතුම් වූ විශු මාතාවට ස්තුති වේවා කියලා 10 පාරක් ওই වාක්‍ය ඛණ්ඩය කියන්න. ඔයාට මුදල් නැත්තම් වෙන අවශ්‍යතාවයක් තියෙනවා නම් ව්‍යාපාර දිනුව හරි ඒ දේ කියලා 10 පාරක් මේ දේ කියන්න. මේක කියන්න ඕන අත් දෙකට දෙහිගෙඩිය මැදි කරගෙන. දෙහිගෙඩිය මැදි කරලා කියලා විනාඩි 5ක් විතර නිශ්ශබ්දව ඒ දෙහිගෙඩිය අත් දෙකට මැදි කරගෙන ඉන්න. ඒ මැදි කරගෙන ඉඳලා මේක අර දෙහි බෑවල් දෙක එකට ගැට ගහන්න අර නූල් කෑල්ලෙන්. ඒ නූල් කෑල්ලෙන් ගැට ගහලා මේක තියන්න ඕන. මෙන්න මේක ගැන පොඩ්ඩක් හිතන්න ඕන. මේක තියන්න ඕන හොඳට ඉර එළිය වැටෙන. ඒ වෙලාවෙම ඔයා එළියට ගිහිල්ලා මේක තියන්න ඕන. මේක තියන්න ජනෙල් පඩියක් උඩින් හරි එළිය කුමක් හෝ මේසයක් මත හරි උළුවස්ස උඩින් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. සමහර අයගේ උළුව උඩින් තියන්න බෑනේ. ඉතින් ජනෙල් පඩියක් උඩින් හරි ඒ අවශ්‍ය තැන ඒ ජනෙල් පඩියක් උඩකින් හරි කොහොම හරි උඩකින් බිමට දාන්න එපා. මේක දවස් 7ක් යනකම් ඔයාගේ ප්‍රාර්ථනාව අනිවාර්යෙන්ම දවස් 7ක් ඇතුළත ඒකාන්තයෙන්ම මේ ඔයාලා කරන ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවා. මේක අපි කරන්නේ විශේෂිත වූ වෙලාවක. ඒ වගේම දෙහි කහ කුඩු කුරුඳු කුඩු කියන්නේ මුදල් සම්බන්ධව මුදල් ආකර්ෂණය වෙන දේවල්. ඉතින් අනිවාර්යෙන්ම මේ දේ ඒකාන්තයෙන්ම සඵල වෙනවා. මේක මම කියන්නේ අනිවාර්යෙන් මේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවා. ඕනම ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මේ දේ කරලා ගේ ඉස්සරහින් ජනේලයක් උඩින් හෝ උළුවස්ස උඩින් හරි තියලා දවස් 7ක් තියලා මෙන්න මේක දවස් 7 දැන් අද 20 කියන්නකෝ 19 හෝ 20 කියන්නකෝ දවස් 7ක් යන්නේ 27 වෙනිදාටනේ 27 වෙනිදා මේක අරගෙන ගිහිල්ලා ගහගෙන යන වතුරකට ඔයා දාන්න ඕන. මේක පේන්නේ නැති තැනකින් තියන්න. දැන් ඔය ගෙදරට එන කට්ටිය එහෙම ඇහුවම මේ මොකද්ද කවුරු හරි එහෙම ප්‍රශ්න තියෙනවනේ. අපි දැන් මේ දේ කරන්නේ අපේ යහපත උදෙසානේ. ඉතින් ඒ දේ පේන්නේ නැතුව තියන්න ඔයා වග බලා ගන්න. තියලා මේ දේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වුණාම අනිවාර්යයෙන්ම විශ්වයට ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මම නැවත වතාවක් කියනවා මේ ප්‍රාර්ථනාව මේ කෙම් ක්‍රමේ මේ ගුරුකම කරලා මේව වුණාම මේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවමයි. මේක මමත් එක දිගට කරගෙන ආපු මුදල් ප්‍රශ්න වලට විසඳුම් ලැබුණු ගුරුකමක්. ඉතින් ආදරණීය විශ්වදහන පවුලේ සියලු දෙනාට හරිම ආදරෙන් මේ ඔයාලගේ ප්‍රශ්න වලට විසඳුම් විදියට මේ දේවල් කරලා බලන්න කියලා හරිම ආදරෙන් පිළිගන්නවා. මතක් කරනවා. ඉතින් ඔන්න ඔයාලට නැවත වතාවක් මම වීඩියෝ දාන්න පටන් ගත්තා. අද තමයි ඒක පළවෙනි වීඩියෝ එක දාන්නේ. මගේ channel එකේ තියෙන සියලු වීඩියෝ බලන්න කියලා හරිම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම subscribe කරලා channel එක තියාගන්න කියලාත් හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔන්න ඔයාලට හැමෝටම මේ උතුම් වූ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ඒ වගේම මේ වීඩියෝ එක යටින් මේ ඉන්න මේ ආදරණීය විශ්වදහන පවුලේ ඉන්න සියලු දෙනාට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. කරන කියන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනාවක් කරගෙන කමෙන්ට් කරගෙන යමු. ඉතින් ඔන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.